අපේ ශරීරයේ S2 හා සමානව ආරක්ෂා කරගත යුතු අවයවයක් තමයි වකුගඩු කියලා කියන්නේ. ඔබේ ශරීරයේ කොඳුයට පෙර දෙපසින් පහතට වෙන්න තිබෙන වකුගඩු බෝංචි බීජයකට සමාන හැඩයක් තමයි ගන්නෙ. සුවිශාල කර්මාන්ත ශාලාවක් හා සමානව ක්‍රියා කරන වකුගඩු යුගලය රුධිරයේ පෙරීමට ලක් කරන වෘක්කාණු නමින් හඳුන්වන කුඩා කුඩා ඒකක ගණනාවකින් සමන්විත වෙනවා. ඔබ දන්නවද? වර්තමානයේදී ලෝකයේ සෑම 10 දෙනෙකුගෙන් එක් අයෙක්ම වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන අයෙක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඔබේ ශරීරයේ දීර්ඝකාලීනව තිබෙන දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ තත්ත්ව මෙලෙස වකුගඩු දුර්වල වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කිසිම හේතුවක් නැතුවත් අප පානය කරන ජලයේ පවතින ආම්ලික භාෂ්මිකතාවය සහ ඒ අඩංගු සංඝටක මත වකුගඩු වලට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. අපේ රුධිරය පෙරී යන්නේ වකුගඩු හරහා නිසා රුධිරයේ තිබෙන සංයුතිය වෙනස් වීම මේ වකුගඩු රෝගයට කෙලින්ම බලපානවා. ඇත්තටම අපේ ශරීරයට පිටතින් ඇතුළු කරගන්න ආහාර පාන ඇතුළු හැම දෙයක්ම මේ ලෙඩ රෝගවලට බලපානවා. අපේ ශරීරය අපිට පුළුවන් තරමින් නිරෝගීමත් කරන්න උත්සාහ කරද්දී අපිටත් හැකියාවක් තිබෙනවා අපේ අවයවවල දීර්ඝකාලීන පැවැත්ම ආරක්ෂා කරගන්න. මේ නිසා අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ඔබේ වකුගඩු නිරෝගීමත් මට්ටමින් පවත්වාගෙන යන්න අනිවාර්යෙන්ම ආහාරයට එකතු කරගත යුතු අප්‍රසිද්ධ ආහාර පාන කිහිපයක් පිළිබඳව. අංක 1. නීරමුල්ලිය. නීරමුල්ලිය එහෙමත් නැත්නම් ඉකිරිය කියන නමිනුත් මේ ශාකය හඳුන්වනවා. ජලය ආශ්‍රිත පරිසරවල වැවෙන නීරමුල්ලි ශාකයට වකුගඩු සහ මුත්‍රා පිරිසිදු කිරීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත සියලුම රෝගවලදී ප්‍රතිකාරයට වගේම ආහාරයක් විදියටත් නීරමුල්ලිය යොදා ගනු ලබනවා. ඔබ දන්නවා වකුගඩු වලින් හරියාකාරයකට පෙරීමේ ක්‍රියාවලිය සිදු වුණේ නැත්නම් මුත්‍රා පැහැදිලිව පිට වෙන්නේ නැහැ. ඒ වගේම මුත්‍රා මාර්ගයේ හරහා නිසි ආකාරයකට මුත්‍රා පිට නොවුනොත් නැත්නම් ගබඩාවීමක් සිදු වුණොත් මේ හේතුව නිසා වකුගඩු වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. නිතර නිතර මුත්‍රා අඩස්සි මුත්‍රා දැවිල්ල ඇති වෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී මුත්‍රා මාර්ගයේ ඔස්සේ විෂ බීජ ගමන් කිරීම නිසා වකුගඩු වලට පසු කාලීනව සිදුවිය හැකි හානි ප්‍රමාණය වැඩි. මේ නිසා ශරීරයෙන් නියමිත අවස්ථාවලදී මුත්‍රා බැහැර කිරීම සිදුවිය යුතුයි. මුත්‍රා නිසි ආකාරයට පෙරලා නියමිත වේලාවට පිට කිරීමට නීරමුල්ලේ ශාකය සතුව සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ පිටවන මුත්‍රා හොඳින් පිරිසිදු කළ තමයි වත් කරන්නේ. සතියකට වතාවක් නීරමුල්ලේ ආහාරයට එකතු කරගන්නවා නම් ඔබේ වකුගඩු වල දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කරගන්න හැකියාව ලැබේවි. අංක 2. කළු කම්මේරිය. කළු කම්මේරිය කියන්නේ අතීතයේදී ලංකාවට හඳුන්වා දුන්න ඉන්පස්සේ දේශීයකරණයට ලක්වෙච්ච ඖෂධීය ශාකයක්. ලෝකේ පුරා බොහෝමයක් රටවල පවතින ආවේනික වෛද්‍ය ක්‍රමවල මේ ශාකයේ විවිධ ලෙඩ රෝග සඳහා යොදා ගන්නවා. අපේ ශරීරයේ එකතු වෙලා තියෙන විෂ වකුගඩු හරහා ඉවත් කරගන්න කළු කම්මේරිය වලට පුළුවන්. ඒ වගේම චීන දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වකුගඩු සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝගවලදී මේ පැලැටියම යොදා ගන්නවා. කළු කම්මේරිය බැල්ලුමක් ආකාරයට හෝ තෙම්පරාදුවක් ආකාරයට පිළියෙල කරන්න ඔබට හැකියාව තියෙනවා. අංක 3. සාරණ. සාරණ නැත්නම් පුනන්නවා කියන නමින් හඳුන්වන මේ ශාකය මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ලොකු කර්තව්‍යයක් ඉටු කරන ශාකයක්. මේක මුත්‍රා කාරකයක් වගේම විෂ බීජ නාශනය කරන ශරීරය පිරිසිදු කිරීම අතරින් ඉදිරියෙන් ඉන්න දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලේ නැතිවුන් බැරි ශාකයක්. විශේෂයෙන්ම දියවැඩියාව රෝගය නිසා හානි වෙලා තියෙන වකුගඩු සෛල යථා තත්ත්වයට පත් කරන්න සාරණවලට පුළුවන්. ඒ වගේම වකුගඩුවල පෙරීම හරියාකාරයට නොවන අවස්ථාවලදී ශරීරයේ එකතු වෙන වැඩිපුර දියර ප්‍රමාණය පෙරා ඉවත් කිරීමට හා උත්තේජනය කරන්නත් සාරණවලට පුළුවන්. බොහොම බහුලව මහාමාර්ගයිනේ පවා වැඩෙන මේ ශාකයෙන් නිසි ප්‍රයෝජන ගන්න ඔබ මේ දැනුවත් කිරීම හරහා උත්සාහ ගනී කියලා අපි විශ්වාස කරනවා. අංක 4. දියමිත්ත. දියමිත්ත කියලා කියන්නේ අපේ ශරීරයේ විෂ ඉවත් කරන්න බෙහෙවින්ම වැදගත් වන ශාකයක්. ඒ වගේම සීත ගුණයෙන් යුතු මේ ශාකය වකුගඩුවල සහ මුත්‍රාගල් ඉවත් කරන්නත් දායක වෙනවා. වකුගඩු රෝගය සම්බන්ධව කතා කළොත් ශරීරයට එකතු වෙන බැරලෝහ වර්ග, විවිධාකාර රසායනික වර්ග මේ තත්ත්වය ඇති වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා. ජලය පිරිසිදු කරනවා වගේම අපේ රුධිරයත් පිරිපහදු කරන්න හැකියාවක් අපිට තියෙනවා. දියමිත්ත ශාකයේ කොටලැන යුෂය මිදෙන්න තියලා කෑමට ගැනීම මගින් ඔබට පුළුවන් ඔබේ රුධිරය සහ වකුගඩු පිරිසිදු කරගන්න. අංක 5. ඉඟිණියට.
අතීතයේ ඉඳලම අපේ රටේ ජලය පිරිසුදු කරන්න ඉගිනියට යොදාගෙන තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙනුත් ක්ලියරින් නට් කියන නාමය මේ ඉංගිනියට වලට දීලා තියෙන්නේ ඒ සතුව තියෙන විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව නිසා. ජලය පිරිසුදු කරනවා වගේම ඔබේ ශරීරයේ රුධිරය පිරිසුදු කරන්නත් විශේෂ හැකියාවක් තිබෙනවා. රුධිරය පිරිසුදු කිරීම වකුගඩු වලට බලපාන්නේ කොහොමද කියලා ඔබ හිතනවා ඇති. ඇත්තටම වකුගඩු හරහා පෙරීමට ලක්වන රුධිරයේ සංයුතිය වෙනස් වෙද්දී ඒ දේ කෙලින්ම බලපාන්නේ වකුගඩු වලට. උදාහරණයක් විදිහට රුධිරයේ ග්ලූකෝස් මට්ටම සම්මත මට්ටමට වඩා වැඩි වෙද්දී වකුගඩු වලට හානි සිදු කරනවා. මේ නිසා රුධිරයේ පිරිසුදු වීම සහ අත්‍යවශ්‍ය සංඝටක වලින් පමණක් සමන්විත වීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ඉගිනියට ආකාර දෙකකින් අපේ ශරීරය නිරෝගී කරන්න යොදා ගන්න පුළුවන්. ඔබ ජලය තැන්පත් කරන භාජනයකට ඉගිනියට දමා තියලා ඒ ජලය වඩාත් පිරිසුදු කරගන්න. ඒ වගේම ඉගිනියට කබලේ බැදලා කුඩු කරලා තේ වගේ වත් කරලා බීමට ගන්න කෙනුත් ඔබේ වකුගඩු පිරිසුදු කරගන්න පුළුවන්. අංක 6 මයිල. ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුළ බහුලව දකින්න පුළුවන් ශාකයක් තමයි මයිල කියලා කියන්නේ. සංස්කෘත භාෂාවෙන් කාංචන කියන නමින් හඳුන්වන මයිල ශාකය බොහෝමයක් ගුණවලින් යුතු ශාකයක්. විශේෂයෙන්ම මයිලමල් මයිලපොතු කියන්නේ දියවැඩියාව, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග සහ රුධිරය සම්බන්ධ රෝගවලදී වටිනා වසුවක්. අපි කලිනුත් සඳහන් කළා රුධිරයේ ඇතිවන විෂ සංඝටක එකතු වීම, අධිරුධිර පීඩන තත්ත්ව සහ දියවැඩියා රෝගී තත්ත්ව වකුගඩු වල ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපාන බව. ඉතින් මේ මයිල ශාකයේ පොතු තැඹූ වතුර වලට හැකියාව තියෙනවා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න. ඒ වගේම මයිලවල කොළ සහ පොතු තැඹූ වතුර වලට ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා ගල් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. වියලි කලාපයේදී අපේ ශරීරයේ ජලය ඉවත් වීම වැඩි. මේ නිසා නිතරම මුත්‍රා අඩසි තත්ත්ව, මුත්‍රා දැවිල්ල ඇතිවීමේ හැකියාව වැඩි. මේ වගේ අවස්ථාවකදී මයිලකොළ කිහිපයක් කපලා ඒ යුෂ පානය කිරීම මගින් මේ තත්ත්ව දෙකම ක්ෂණිකව මගහරවා ගන්න පුළුවන්. අංක 4 මෙනේරි සහල්. මෙනේරි කියලා කියන්නේ ලංකාවේ අතීතයේ ඉඳලම තියෙන පැරණි ධාන්‍ය වර්ගයක්. ලෝකයේ දියුණු ශිෂ්ටාචාරවල ආහාරයක් විදිහට මෙනේරි භාවිතා කරලා තියෙනවා. අපි කලිනුත් සඳහන් කළා අධිරුධිර පීඩනය සහ හෘදයාබාධ වකුගඩු රෝගයට බලපානවා කියලා. මෙනේරි කියලා කියන්නේ පොටෑසියම් අධික ආහාර වර්ගයක්. පොටෑසියම් කියන්නේ හෘදය සහ වකුගඩු වල නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. පේශිවල නිරෝගී ක්‍රියාකාරීත්වයටත් පොටෑසියම් අත්‍යවශ්‍යයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමත් වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලියට කෙලිම බලපානවා. මෙනේරි වලට හැකියාව තියෙනවා රුධිරයේ තියෙන ග්ලූකෝස් සෛල තුළට ඇතුළු කර ගැනීම වේගවත් කරන්න. මේ නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරිදි පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙනේරි සහල් වලට රුධිරය පිරිසිදු කිරීම සහ විෂ ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වකුගඩු ගල් සහ මුත්‍රා ගල් දිය කරලා ඉවත් කරන්නත් මෙනේරි වලට පුළුවන්. මෙනේරි සහල් කැඳ ආකාරයට ආහාරයට එකතු කරගන්න ඔබට හැකියාව තිබෙනවා. අංක 8 පොල්පලා. මුත්‍රා රෝග වකුගඩු රෝග කිව්වම දේශීය වෛද්‍ය ක්‍රමය තුල නැතුවම බැරි පැලෑටියක් තමයි පොල්පලා කියලා කියන්නේ. පොල්පලා කියන්නේ මුත්‍රා හොඳින්ම පිරිසිදු කරන ඖෂධයක්. පොල්පලා මැල්ලුමක් හරි පොල්පලා කැඳ එකක් හරි පානය කරපු දාට මුත්‍රා අවර්ණ පැහැයෙන් පිටවන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. වකුගඩුව ඔස්සේ පෙරීමේ ක්‍රියාවලිය උත්තේජනය කරමින් දියර පෙරීම යාමනය කරනවා. සරලවම කිව්වොත් පොල්පලා කියන්නේ හොඳ මුත්‍රාකාරකයක්, එහෙම නැත්නම් ඩයරටික් එකක්. ඒ වගේම පොල්පලා කියන්නේ හානිකර ශුද්‍ර ජීවීන් රැසකට එරෙහිව ක්‍රියා කරන්නත් පුළුවන් ඇන්ටිමයික්‍රෝබියල් ඩ්‍රග් එකක්. ඔබ දන්නවා ජලයේ පවතින විවිධ බැක්ටීරියා, දිලීර වගේ පරපෝෂී ජීවීන් නිසා වකුගඩුවල ආසාදන තත්ත්ව ඇති වෙනවා. මේ වගේ අවස්ථාවලදී බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඖෂධීය ශාකයක් තමයි පොල්පලා කියන්නේ. මේ පිළිබඳ රටවල් ගණනාවක නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරනවා. ඉතින් එහෙනම් ආයෙමත් මේ වගේම ඔබේ නිරෝගී බවට වැදගත් වන සුවිශේෂී වටිනා වීඩියෝවකින් නැවත හමු වන තුරු ඔබට ආයුබෝවන්.